සුබ දවසක් ඔයාලා හැමෝටම. එන්නකෝ ඉතින් හැමදාම ඔයාලා දකින්නේ මම ප්‍රොසෙස් කරලා ඉවර කරපු අවුට්පුට් එක විතරනේ. ඉතින් මට හිතුණා අද ඔයාලට අපේ ප්‍රොසෙසින් එක කොහොමද වෙන්නේ කියලා පුංචි වීඩියෝ එකකින් අරගෙන එන්න. වීඩියෝ එක නම් පොඩ්ඩක් දිග වැඩි. කම්මැලි කියලා හිතන්න නැතුව අන්තිම වෙනකම් බලන්න ඕන හොඳේ. අපි මුලින්ම පිරිසිදු කරගත්ත පළතුරු මෙන්න මේ විදිහට පොඩි ස්ලයිස් වලට කට් කරගන්න ඕන. අපි කපා ගන්න හැඩතල එක එක පළතුරෙන් පළතුරට වෙනස්. නුඹ කිය දුරක තරම වැව්පා මුල ඉඳගෙන හැඬුවේ දුකට රත්තරන් ඇතු ගල වේර. ඉතින් එහෙම කට් කරපු පළතුරු මෙන්න මේ විදිහට අපේ ට්‍රේස් වලට හරි පිළිවෙලට අසුර ගන්නත් ඕන. වඳින ඇත් කියන වචන උහුලා ගන්න බැරුව පිළිවෙලට අසුරගත්ත ට්‍රේස් ටික මම දැන් අරන් යන්නේ අපේ ඩිහයිඩ්‍රේට් මැෂින් එකට දාන්න. ඉතින් අදාළ උෂ්ණත්වයට අදාළ පැය ගාන තිබුණාට පස්සේ මෙන්න මෙහෙම ලස්සන ස්ටාර් ෆෘට්ස් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ස්ටාර් ෆෘට්ස්. ඒ කියන්නේ කාමරංගා. ආදරණීය ඔයාලගේ ඕඩර්ස් වලට පැක් කරන්න ඕන නිසා මම මුලින්ම බල්ක් පැක් එකක් තමයි ඉතින් මේ හදාගත්තේ. මේ තියෙන්නේ අපේ බල්ක් පැකින් එකක්. ඉතින් ඔයාලට පුළුවන් කාමරංගා ඇති කාලෙත් නැති කාලෙත් අපේ මෙන්න මේ වගේ පැක් එකක් අරගෙන රස බලන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.